වටපිටාවේ සද්දේ හෙවි ගණන් ගන්න එපා කට්ටිය. Yo boys and girls, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද ආවේ ඕගොල්ලෝට ගන්න දීගල දෙන්න ආවේ. වීල් ගන්න වල බයිසිකල් එකක් තියෙනවනේ ඒ වගේම ඕගොල්ලෝ ළඟ තියෙන බයිසිකල් එක ගියර් තියෙනවා නම් ගඩක් ලේසි වීල් ගන්න. ගියර් තියෙන බයිසිකල් යන්න. පිටිපැත්තෙන් උඩ මේකට ගන්න. පිටිපැත්තෙන් උඩ මේකට ඉස්සරහින් යට මේකට මගේ දැන් ඉස්සරහ නැහැ. ඒකෙන් පිටිපැත්තේ යට මේකට පොඩක් යට එකෙන් දාලා තියෙන මට දැන් පුරුදු ඉඳලා ඒ පිටිපැත්තෙන් උඩ මේකට ඉස්සරහින් යට මේකට අනේ ඉතින් තමයි දාගන්න ඕනේ ෂීට් එක ගැන කිව්වොත් මේ තියෙන මෙන්න මේක නට් එක පෙන්නන්න ඉතින් මේක නට් එක බුරුල් කරලා ෂීට් එක මෙන්න මෙහෙම ඇන්ගල් එකට තියෙන්න ඕනේ ඔය පුරුදු වෙනකොට තා පොඩ්ඩක් මෙතන ඔන්න ඔයගේ ඇන්ගල් එක තියෙනවා එන ඇන්ගල් එකෙන් කියන්නේ මෙන්න ඉස්සරහට පස්සේ මේ හරියට අපිට ෂීට් එක හිටිනවනේ ලස්සන හිටිනවා ෂීට් එක. හරියට තමයි බ්‍රේක් කියනක් කරනවා. බ්‍රේක් දැන් මම ඔය කියන්නේ මේ ගැන මේකක් වදිනවා ගහන්න පුළුවන් බැරි නෑ. මැෂින් යන්නේ අර මෙන්න මේ බ්‍රේක් එක වැඩක් නෑ එච්චර හොඳ නෑ ඇල්ලෙන්නේ නෑ. අර මෙන්න මෙහෙම තියෙන්නේ. අන්න ඒක සුපිරි. ඔන්න බ්‍රේක් එක සුපිරි. වීල ගහද්දී අනිත් එක තමයි වීල ගහද්දී උඩ ගන්න ඕන වීල ගන්න කලින් ඉස්සරහ උඩ ගන්න සමහර අය හිතනවා වීල ගන්න කලින් උඩ ගන්න අපි අත් දෙකෙන් උඩ ගන්න කියලා කාලයක් තමයි පුළුවන් තරම් ෂීට් එක පහත් කරලා සෙල්ලම් කරන්න හොඳයි දැන් මම මේ වගේ ඉස්සරින් තියෙන ෂීට් එක ලස්සන හිටිනවා පහත් කරලා සෙල්ලම් කරන්න කියන්නේ මේ කොහොම හිටගත්ත පස්සේ අපිට ඔන්න එළිලා යන්න ඇති. ඊට පස්සේ දැන් වීල උඩ ගන්න ඕනේ මෙන්න මෙහෙම. මේ යන ගමන් ෂේප් එකේ පාරෙන් ඔහම යන ගමන් ලෝජි එක දාගෙන මේ පැටල් එකෙන් බයිනේ වටපිටාවේ සද්දේ හෙවි ඔය ගැටේ ගණන් ගන්න එපා. අද්දෙන් පොඩි පවර් එකක් දෙන්නේ. නිකම්ම බයිසිකල් උඩ එනවා. ඉන්නකො පෙන්න. අනේ වගේ බයිසිකල් උඩ ගන්න තියෙනවා. තව පිටිපැත්තට දැක්කම ඔන්න බයිසිකල් ඒ තිබෙනවා. උඩට තිබෙනවා. ඕක සතියක් විතර කියලා නෝනේ උඩ ගන්න. පිටිපැත්තට වදිනවා. ඔන්න පස්සේ පිටිපස්සේ බහල් පොරදේ මාත් ඉස්සර පොරදේ නෙමෙයි ටික දවසක් යද්දී ඒක පුළුවන් වුණා බ්‍රේක් කරන්න ඊට පස්සේ තාටික දවසක් යද්දී බ්‍රේක් එකට ඇඟිලි දෙක තියාගෙන ගහන්න ඕනේ ඇඟිලි දෙක තියාගෙන ගහද්දී ඔක්කොම මෙන්න මෙහෙම තමයි මෙන්න මේ ඔන්න උසම අපිට බ්‍රේක් මෙරිකෙන අර මෙහෙම සතියක් විතර කරාට පස්සේ බ්‍රේක් එකට ඇඟිලි දෙක තියාගෙන ගහන්න එතකොට හැටි දෙක තියාගෙන ගහන්න ගියදී පිටිපැත්තට වැටෙන්නේ නාතලම් තමයි හැටි දෙක තියාගෙන ගහන්න කියන්නේ අඟිලි තියාගෙන ඔන්න බලන්නකෝ බ්‍රේක් ගහුවාම දෙන්නද බ්‍රේක් ගහුවාම ඉස්සරහට වැටෙනවා ඊට පස්සේ කොහොම ටික දවසක් යන බ්‍රේක් එක අඟිලි දෙක තියාගෙන ගහද්දි ඊට බ්‍රේක් නිරිකෙන් නැහැ ඉස්සෙද්දි ඊට පස්සේ ආලා ගහ යනවා පිටිපැත්තට දෙනවා බ්‍රේක් එකේ මේ චුට්ටක් අල්ලන ඒක අරුවාම ඒක ඉස්සරහට වැටෙනවා පිටිපස්සට වැටෙන එක නවත්ත ගන්න ඊට පස්සේ වැටෙන එක බලක් කරන බ්‍රේක් ගන්නවා ගොඩක් අල්ලන්නේ බා චුට්ටක් අල්ලන්නේ මිරිකගෙන ඉන්නත් එපා පිටිපස්සට වැටි බ්‍රේක් එක මිරිකගෙන ඉන්නත් එපා චුට්ටක් අල්ලුවා බ්‍රේක් එක නැතයි අල්ලනවා අතරිය අල්ලනවා අතරිය අනේ අද මම දිව ගහන්නේ ඕක ටික දවසක් ඉස්සරහට පස්සේ ඊට ගන්න පුළුවන්. තාතා දැක්කම ඔක ඉස්සරහට වැටෙනවා. අපි ඉස්සරහට වැටෙදි කරන්න ඕනේ. එන්න එහෙම. දැන් මම හිතන්නේ ඔන්නෝම හිතන්නේ ඔන්නෝම ඉන්නවා පුළුවන් තරම් අත් දෙක ඔන්නෝගේ නවාගෙන යන්න පුළුවන්. තාරියක් තමයි බැලන්ස් පොයින්ට් එක. එක්කෙනා තුන
බැලන්ස් පොයින්ට් එක කියන්නේ මෙන්න මේ වගේ විසකට බයිසිකලෙට නැගකට පස්සේ බැලන්ස් පොයින්ට් එක කියන්නේ මෙන්න මේ වගේ විසකටනේ අත් දෙක පුළුවන් තරම් නලාගෙන යන්න බලන්න කොහොමද දිග අරගෙන යන්නත් එපා ඊට පස්සේ තාදා තමයි ඉස්සරහට වැටෙනවා අපි ඒක ඉස්සරහට ඇදිද්දි පිටම් පා ගන්න ඕනේ මෙන්න අත් දෙකෙන් හදිනවත් එක්ක කොහොමද පොඩයි නේද අනේ විදිහට අත් දෙකෙන් නැගිට අදින්න ඕනේ ඊට පස්සේ ඔන්න ඔය විදිහ තමයි දීලා ගහන්නවා පොඩි කරාට පස්සේ අඩුම මාස 3ක් වගේ යනවා අඩුම මාස 3ක් වගේ කරත් ඔයගොල්ලෝ සිද්ධ වෙනවා ඉස්සරහට හොඳ වීඩියෝ දෙන්න පුළුවන් ගහන වීඩියෝ ට්‍රේනින්ග් ගහන ඒවා බැක්කෝ channel එක එකතු වෙලා ඉන්න channel එක subscribe කරන වීඩියෝ හොඳ නම් ඉතින් හදට අපි ගියා